සුබ දවසක් වේවා හැමෝටම. අද මං අරගෙන ආවේ වෙනදා කරන වීඩියෝ වලට වඩා පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපේ චූටි පුතා තිෂේන්ගේ බර්ත්ඩේ කේක් ගෙදරදිම හදාගත්ත විදිහ මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මුලින්ම මම කියන්න ඕන මම මේ කේක් හදන්න කොහෙවත් ක්ලාස් ගිහින් නැහැ. YouTube එකේ දාලා තිබුණු වීඩියෝස් බලලා මගේ අදහසුත් එකතු කරගෙන තමයි මම මේ නිර්මාණ කළේ. ඒ නිසා මම හිතනවා ඕනම කෙනෙක්ට ගෙදර ඉඳන් මේ වගේ නිර්මාණයක් පහසුවෙන්ම කරගන්න පුළුවන් කියලා. මම මේ වීඩියෝ එක කරන්නේ මං කලින් අරගෙන තිබුණු ෆොටෝස් වීඩියෝස් ටිකක් එකතු කරලා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා පොඩි පොඩි කේක් නිර්මාණ ගැන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. මං හිතනවා ඔයාලත් මේ වගේ පොඩි පොඩි නිර්මාණ වලට ආස ඇති කියලා. Happy birthday, happy birthday to you, happy birthday to you, happy birthday in the sun from tonight, happy birthday to you, happy birthday. මේ හැම නිර්මාණයකටම මම පාවිච්චි කරේ මාෂ්මෙලෝස් ෆොන්ඩන්ට් එක. මේ මාෂ්මෙලෝස් ෆොන්ඩන්ට් අයිසින් එක හදාගන්න හරිම ලේසි. ඒ වගේම ඒකෙන් නිර්මාණ කරගන්න හරිම පහසුයි. ගොඩක් වෙලාවට මම කේක් එකේ තීම් එකට ගැලපෙන විදිහට කප් කේක් ටිකකුත් හදා ගන්නවා. මම කලින් නම් බර්ත්ඩේ කේක් හදලා නැහැ. පුතා වෙනුවෙන් තමයි මම මුලින්ම මේ විදිහේ බර්ත්ඩේ කේක් එකක් හැදුවේ. අඩු වියදමකින් අඩු කාලයක් වැය කරලා මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් වුණාට මේකෙන් ලැබෙන සතුට අපිට මිල කරන්න බෑ. ඉතින් ඔයාලත් උත්සාහ කරොත් ගෙදර ඉඳන්ම මේ වගේ නිර්මාණයක් ඔයාලගේ ආදරණීයන් වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් අද මේ කේක් ගැන අරගෙන ආපු පොඩි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම බලාපොරොත්තු වෙනවා කේක් හදන්න ආස ඔයාලා වෙනුවෙන් වීඩියෝස් කීපයක් ඉදිරියේදී අරගෙන එන්න. ඒ වගේම අද දවසේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.